ඕන්නේ යාළුවනේ තවත් සුපිරිම කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අපේ කාටුන් ටූන්ස් YouTube channel එකේ. දැන් මේ ගිහලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා comment box එකේ මම pin කරලා තියන්න. එහෙනම් අපි යන් අද අපේ රංකවිට බලන්න. ඔන්න සඳුන් අයියා එළි වෙනකම් පොළව හාරලා රත්තරන් ඔක්කොම ගානට වැහුවා. පුංචා මේ උඹ මේවා කාට හරි කියනවා එහෙම නෙවෙයි ඈ. තේරුණාද? අනේ පිස්සුද බං අපේ අයියා. එහෙම කියනවද මං? උඹලට පිස්සුනේ බං. සඳුනා ඒක නෙවෙයි. අපි දැන් මේවයි මොකද්ද බං පටන් ගන්න ව්‍යාපාරේ? මොන වගේ දෙයක්ද බං කරන්නේ අපි? මෙහෙමයි බං. අපි ළඟ රත්තරන් කාසියේ අනම්මනම් ගොඩක් තියෙන එකේ මම හිතුවා අපි රත්තරන් බඩු කඩයක් පටන් ගමු කියලා. අනික ඔය රත්තරන් කාසිය එහෙම බං උණු කරලා හොඳ රත්තරන් මාල මුදු එතකොට වලලු කරාඹු එහෙම හොඳට හදන්න පුළුවන් බං. ඒ වගේ හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මං අඳුරන රත්තරන් කඩ මුදලාලි කෙනෙක් ඉන්නවා. ඒ මුදලාලිට අපි රත්තරන් කාසි ටිකක් ගිහිල්ලා දෙමු. ඒ ටික දීලා ගන්න පුළුවන් කීයද කියලා බලමු. ලොකු ගාණක් ගන්න පුළුවන් නම් ඒ සල්ලි ටිකත් පොරගෙන් අරගෙන ඊට පස්සෙම අපි කෙලින්ම රත්තරන් බඩු කඩයක් දාගමු. අපිට බං ඕනටත් වඩා තියෙනවනේ බං රත්තරන්. ඒවා අපි උණු කරලා ෂේප් එකේ මෙව්ව කරමු. YouTube එකේ වීඩියෝ එකක් බලලා කොහොමද මේ රත්තරන් බඩු හදන්නේ අනම්මනම් හදන්නේ කොහොමද කියලා බලලා අපි වැඩේට බහිමු. එහෙම නැත්තම් ඔය රත්තරන් බඩු කඩවල වැඩ කරනවනේ මචං. ඒ වගේ හොඳට වැඩ කරන පොරක් ලොකු පඩියක් දීලා අපි ගමු. ඊට පස්සේ උන්ට කියලා අපි රත්තරන් බඩු ටික දාන ගානට මෙව්ව කරගෙන යමු. ඊට පස්සේ රට වටේ ඩිලිවරි කරමු. හොඳ රත්තරන් වලින් බං අපි හදන්නේ. අප්පට සිරි ඒක නම් හොඳ වැඩේ ඈ. ඒක නම් නියමම වැඩේ සඳුනා. ඒ වගේ වැඩක් කරොත් අපිට හොඳ ගේමක් ගහගන්න පුළුවන්. අනික රත්තරන් මචං දවසින් දවස ගණන් වැඩි වෙන එක නෙවෙන්නේ. අඩුවීමකුත් වෙන්නේ නැහනේ. ටවුන් එකේ හොඳ තැනක් බලලා කඩයක් දාමු වෙනවා. උඹ ඔක්කොටම කලින් අර කිව්ව මේ රත්තරන් කඩකාරයාට කෝල්ලයක් දීලා බලපන්කෝ කොහොමද බඩු ටික අරන් එන්නද වැඩේ කරගන්න පුළුවන්ද කියලා. හෙලෝ මේ ජයවර්ධන මහත්තයාද? මහත්තයා මම සඳුන්. මේ මහත්තයාගේ රත්තරන් කඩේ තාම කරගෙන යනව නේද? මහත්තයා මෙහෙමයි මට පුංචි නිදානයක් හම්බුණා. ඒකේ රත්තරන් කාසි වගේක් තියෙනවා. ඒ ටික මං අරන් ආවොත් ඒ ටික මහත්තයාට දීලා මට සල්ලි ගන්න පුළුවන්ද මහත්තයා? පුළුවන් නේද? හරි. එහෙනම් මං තව පැය භාගයකින් වගේ එන්න. මහත්තයා කඩේ ඉන්නවනේ. හරි මහත්තයා. හරි තිබ්බා. ඔන්න පුතේ බඩු අරගෙන එන්න කිව්වා. මහත්තයා එන්නවා කිව්වා. උඹලයි රාජී මමයි යමන් වීල් එකේ. කූරයි මේ පුංචයි. මේ ගෙදර බලන්න ඉඳපන්. තේරුණාද? දැන් මේකේ තියෙන්නේ මචං එසේ මෙසේ නිදානයක් නෙවෙයි. අපි හැමෝම ගොඩ දාන්නේ නිදානේ. උඹලා දෙන්න පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉඳපන්. තේරුණාද? ඉතින් දන්නවනේ. මොක ආවත් ඉතින් සඳුන් අයියා දෙනවා ඉතින්. මේ පුංචා වැඩක් කරොත් දන්නවනේ. ඔව් පුංචා වැඩකාරයා කියලා අපි දන්නවා. එල්ල වැඩකාරයා. සඳුනා එහෙනම් මම වීල් එක අරන් එන්න. යමල්ලකෝ එන්න. මේ සඳුන් මල්ලිලානේ. එන්න ඔහොම එන්න. සර් මං අර කෝල්ලයක් දීලා කිව්වේ විස්තරේ. අන්න ඒ රත්තරන් කාසි ටික ගෙනාවා. අපිට මේ ටික දීලා කීයක් විතර ගන්න පුළුවන් වේද සර්? සඳුන් මල්ලි ඉතින් එදා ඉඳලා අපිට උදව් කරලා තියෙන මිනිස්සයානේ. මේ මං ඕකට බලලා හොඳ ගාණක් දෙන්න. රණවීර පොඩ්ඩක් මෙහෙට එන්න. මේ රත්තරන් කාඩි ටික අර අපේ ගබඩා කාමරේ දාලා චෙක් කරලා බලන්න කොච්චර වටිනවද කියලා. කොච්චර අපිට මාල වලලු කරාඹු මුදු එහෙම හදන්න පුළුවන්ද කියලා. ඉක්මනට මේක අරන් ගිහලා බලන්න ටක් ගාලා. මේ මල්ලි මගේ හොඳ කස්ටමර් කෙනෙක්. ටක් ගාලා බලලා හොඳ ඔෆර් එකක් දෙන්න ඕනේ මේ මල්ලිට. සර් මම පුළුවන් ඉක්මනටම චෙක් කරලා ගෙනත් දෙන්නම්. ඔහොම ඉන්නකෝ සර් මට පොඩි වෙලාවක් දෙන්නකෝ. සඳුන් මල්ලි කිසි දෙයකට බය වෙන්න එපා. දැන් යන ගානටත් වඩා වැඩියෙන් මං හොඳ ගානක් මල්ලිට දෙන්න. ඒවා හොඳ බඩු වගේ මට නම් පේන්නේ. ඔව් සර්. අපිට අර නිදානයක් හම්බුණානේ. ඒකේ තමයි තිබ්බේ. තව චුට්ටක් තියෙනවා. ඔය ටිකෙන් මොකක් හරි ව්‍යාපාරයක් පටන්ගෙන මදි වුණොත් එහෙම අර ටිකක් සර්ට ගෙනත් දෙන්න. එතකොට ඒකෙමුත් අපිට වැඩක් කරගන්න පුළුවන් නේ. එතකොට සර්ලත් ගොඩ යනවා අපිත් ගොඩ යනවානේ සර්. ඒක නියම වැඩේ සඳුන් මල්ලි. ඔයාලත් ගොඩ යන්න ඕනි අපිත් ගොඩ යන්න ඕනි. මොනවා හරි බොනවාද සඳුන් මල්ලිලා මොකද කරන්නේ? අනේ සර් දැන් නම් මොකුත් බොන්න බෑ. මේ කමන්නේ සර්. සර් මේ ටික චෙක් කරා. කොමාරි මේ ටිකට දෙන්න පුළුවන් සර්. ලක්ෂ 850ත් 900ක් අතර. කොහොමත් ලක්ෂ 900ක් බය නැතුව දෙන්න පුළුවන් සර්. මොකද ගාන ඇව්ව ගමන් කොල්ල තුන්දෙනාගේ මුණු ටික උඩ ගියාද? එහෙම තමයි. ඔය රත්තරන් කාසි ගොඩක් වටිනවා. ඔයගෙන් අපිට හොඳ මිලට රත්තරන් ආභරණ හදන්න පුළුවන්. ඔහොම ඉන්නකො සඳුන් මල්ලි. මල් ලක්ෂ 950ක්ම දෙන්න. බෑග් ටිකට ටිකක් දාලා ඉතුරු ටික මල්ලිගේ account number එකේ තියෙනවනේ. ඒකට මං ඉතුරු ටික ට්‍රාන්ස්ෆර් කරන්න. තේරුණාද?
මොකක් සර්? ලක්ෂ 950? අම්මෝ මට හිතා ගන්නවත් බෑ. මම හිතුවේ නෑ ඒවා එච්චර වටිනවා කියලා. අම්මෝ මල්ලි ඔහොම ඔතෙන්ටලා ඉන්න. මං සල්ලි ටික අරහෙට ගිහිල්ලා අරගෙන එන්න. ඔතනම ඉන්නකෝ. සඳුනා යකෝ අර පොඩි බෑග් එකෙන් කාසි 20කටත් වඩා අඩු ගාණක් ගෙනාවේ. ඒ ටිකට ලක්ෂ 950ක් දෙනවා කියන්නේ. උඹගේ කාමරය ඇස්සේ වලදාපු අර අපේ අප්පෝ ඒ කාසි වලට එහෙනම් අපිට මුළු ලෝකෙම ගන්න පුළුවන්නේ. සඳුනා ගොපලියක අපිට SMS තෑග් ගන්න නෙවෙයි දීලා තියන්නේ. අපේ හත්මුතු පරම්පරාවලුත් ගොඩ දාලා ඊළඟ ආත්මවල ඒ ඉපදින ළමයිමුත් ගොඩ දාලා. දෙයි හාමුදුරුවනේ මම නම් හිතුවේ නෑ මෙහෙම දෙයක්. ඒක තමයි බං මාත් බැලුවේ. ලක්ෂ 950ක් කිව්වම අපේ අම්මෝ මේ ටිකෙන් අපි හොඳ ගේමක් ගහන්න ඕනි. අය තියෙනවා නම් මනම් එහෙම මෙතන අය මොකුත් කියන්න එපා. ඔහොම සද්ද නැතුව ඉඳපල්ලා. හරි බං සඳුනා. අපේ අම්මෝ එහෙනම් ගොපලියක අපේ මූණ බැලුවා. සි අපි එහෙනම් දැන් ගොඩ නේද බං? සඳුන් මල්ලි මේ බෑග් දෙකේ ලක්ෂ 200 ලක්ෂ 400ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මල්ලි තව 400ක් මම බැංකුවට ට්‍රාන්ස්ෆර් කරා. එතකොට මල්ලි ලක්ෂ 800යි. හරිද? ඊට පස්සේ ඉතුරු ලක්ෂ 150 මේ තව පොඩ්ඩකින් මම ට්‍රාන්ස්ෆර් එකක් දාන්නම් හරි සර්. හරි. මේ ඒකට කමන්නේ ට්‍රාන්ස්ෆර් එකක් දාන්න වෙන අය ටිකක්. මල්ලි ඔයාලා ආවේ පයින්ම නේද? පාර මේක රැයන එක එච්චර සුබ නෑ. අද කාලේ හොරු හැමතැනම මම මගේ වාහනේම මල්ලිලාව ගෙදරට ගිහින් දන්න. සඳුන් මල්ලි ඉතින් මගේ හොඳ ෆිට් එකක් නේ අප්පා. ඔව් මහත්තයෝ ඒක හොඳ වැඩේ. අද කාලේ කියන්න බෑනේ ඉතින්. එහෙම කරමු නේද බං සඳුනා? එහෙනම් යන්කෝ අපි මහත්තයාගේ වාහනේම යන් ගෙදරට. සඳුන ඔහොම අල්ලන් ඉඳපන්. ඔහොම අල්ලන් ඉඳපන් ඈ. මේකෙන් තමයි ඩිසයින් එකේ අර ටික ගානට හදන්න තියෙන්නේ. ඔහොම අල්ලන් ඉඳපන්. ඔහොම අල්ලන් ඉඳපන්. අපේ හිතුවට වඩා වැඩේ ලේසි නේද නා? YouTube එකෙන් බලලා අපි මේ වගේ ඩිසයින් එකක් ගහගත්ත කියන්නේ ඉතින් අවුලක්ම නෑනේ බං. අයි ඉතින් අපි අර වෙන කඩවල වගේ වෙන වෙනම මිශ්‍ර කරන්නේ නෑනේ බං. ඔරිජිනල්ම රත්තරන් ඉතින්. ඔක්කොම ඉතින් රත්තරන් වලින්ම විතරයි. ඔක් ගානට කරපම් බං උපුලා. සඳුනා මේ පැත්තේ කාසි ටික නම් හොඳට උණු වෙලා තියෙන්නේ. උඩටත් එක්ක විසික් වෙනවා බා. මේ ඔය ටික හදලා ඉවරලා කියපන්. වාජනෙට ඉතුරු ටික අරන් දෙන්නම්. ටක් ගාලා මේවා ගල් වෙනවනේ. ඉක්මනට මේ කැටේම හදාගනින් ඈ. වැඩි වෙලාවක් නෑ මෙතනත්. ඔව් බං සඳුනා. ගොඩක් කළා මේවා අල්ලල්ලින්න බෑ. එතකොට රත්තරන් බාල වෙනවා. ටක් ගාලා කරන්න ඕනේ. අවුලක් නෑ. මුල්ම අධීරින්ද අවුලක් නෑ. අඩේ අයියා. රත්තරන් කාසි තව ගොඩක් තෝරලා ඕනේ අයියා මේකෙන්. මේක මාර ගොඩක් තියෙනවනේ අයියා. මං තෝරලා මේ පොඩි පෙට්ටියේ දැම්ම රත්තරන් කාසි. මේ මැණිකුත් තියෙනවා අයියා. ඔය මේ වලලු වලට අලවනවා නම් මැණික් ටිකකුත් දෙන්න පුළුවන් අයියා මට. මගේ උන් සෙට් එක හොඳට අහගනින්නලා. හරිද? අද රෑ අපි එළිය වෙනකම්ම මෙතන අපි පුළුවන් තරම් රත්තරන් ඩිසයින් හදමු. මාල වලලු එතකොට කරාඹු අනම්මනම් තියෙන ඔක්කොම ලස්සන මොස්තර හදමු. හරිද? හදලා ඊට පස්සේ අපි හෙට කඩේට ගිහිල්ලා ඒ ටික ගාන්ට දාමු අපේ කඩේ. මේ මං අර මහත්තයත් එක්ක කඩේ ගැන කතා කරගත්තා. අය නියමම තැන මං කොල්ලෝ ටිකුත් දාලා ආවේ කඩේ වැඩ ටික අර රාක්ක ටික ගහලා රත්තරන් බඩු තියෙන රාක්ක ටික ගහලා ඒ විදියට මෙව්ව කරන්න. ආයෙ ඉතින් ලක්ෂරි විදියටම කඩේ හදලා තියෙන ඉතින් කෙලින්ම ඉතින් VIP කස්ටමර්ස්ලා අපිට ගෙන්න ගන්න පුළුවන්. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අනික බං මේවා නියමම රත්තරන් නේ බං. උඹ කියන්නේ මේ වගේ තව 20 30 කුණයක් තියෙනවනේ බං අපි වලලපු තැන. මේ වගේ අපිට හොඳ ගේමක් ගහන්න පුළුවන්. රාජු, ඔතන මුට්ටේ රත් වෙන ඉතුරු ටික අරපරි. ඉක්මනට. පොඩ්ඩක් ඉඳපන්. තව චුට්ටක් රත් වෙන්න ඕනි. ඉක්මනටම රත් වුණ ගමන් ගෙනාවොත් පොඩ්ඩක් අවුල් වෙනවා. තව පොඩ්ඩක් ඉඳපන්. සඳුනා මෙහෙ බලපන්කෝ. ඕක අල්ලගනින් හොඳට. නැත්තම් මේ මුතු ටික මේකේ අල්ලගන්න බෑ බං. අයියෝ අල්ලපන්. මේ ඩිසයින් එක අයින් කරමු. අර ලොකු මාල තියෙන්නේ. ඒ මාලේ පොඩ්ඩක් හදන්න කමුද? අර රාජු අර ටික රත්තරලා තියනවා කොහොනේ? ඒ මාලේ හදන්න කමු. රාජු, ওই ටික දීපන්. ඒ මාලේ හදමු ඒ ටිකෙන්. අඩේ මේ මාලේ මරුබන් සඳුනා. සුපිරි. රත්තුනේ වගේ තව මේ වගේ මාල ටිකක් හදලා දාමුද බං? මේවා නම් උණු කැවුම් වගේ විකිනේ කියලා මට හිතෙනවා බං. ඔහොම අල්ලගනින් මේකේ අන්තිම දංගල් පුරුක් ටිකක් හදාගන්න ඕනේ. එතකොට තමයි මේක ගානට මෙව්වෙන්නේ. ඔහොම අල්ලන් ඉඳපන්. මේ වැඩේ මරු බං. මං ඊතොර වඩා පට්ටනයකෝ. රත්තරන් වලින් එක එක සෙල්ලම් දානවා කියන්නේ SMS වැඩක් නෙවෙයි නේපා. මරු. ඔන්න උඹලා කඩේ කරපන්. මම ඕනේ ඩිසයින් රත්තරන් ටික හදලා දෙන්නම් ඈ. අඩේ උපුල් අයියා. එහෙනම් අපි දෙන්න මේකේ හදමුද බං? ඈ? අපි දෙන්න රත්තරන් හදමු. අපේ අයියයි සඳුන් අයියයි රාජු අයියටයි කඩේ ඉන්න කිමු. අපි මෙතනින් රත්තරන් හදලා ගිහිල්ලා දෙමු. ඈ අයියා, නියම ඩිසයින් හදන්න. ඕම් බලන්නකෝ ඈ. මම දානවා හදලා ඩිසයින් එක මාලයක් තව ටික දවසකින් පිස්සු හැදෙන.
පුතා අනිත්තමගේ දුවගේ වෙඩින්න එක තියෙනවා. ඒකට මම හිතාගෙන ඉන්නේ එන හැමෝටම බේස්ලට් එක ගන්න දෙන්න. ඔයාලගේ දැනට තියෙන ලේඩස්ම වගේම හොඳම රත්තරන් වලින් හදලා තියෙන ආයෙතින් ඩිමාන්ඩ් ඩිසයින් එක තියෙන බේස්ලට් මට 400ක් ඕනි. අදම ගන්න ඕනි. ඔව් සර් අපේ හොඳම ඩිසයින් එකේ තියෙන බේස්ලට් සර්ලාට දෙන්න පුළුවන්. සර් අපේ ෂෝරූම් එකේ නම් තියෙන්නේ පොඩ්ඩයි හරිද? ඊටු ටික අපේ ස්ටෝර් රූම් එකේ තියෙනවා. ඒකෙන් සර්ට අපිට ගෙනත් දෙන්න පුළුවන්. සර්ට අද කොහොමත් හවස් වෙද්දි ගෙදරම ඩිලිවරි කරන්න පුළුවන් සර්. සර්ට එතකොට ඇඩ්වාන්ස් එකක් දීලා යනවද? කොහොමද මෙතන මෙව්ව කරන් යනවද? කොහොමද සර්? සාමාන්‍යයෙන් කොහොමද මම ගොඩක් ගන්නින්ද සාමාන්‍ය එක බේස්ලට් එකක් කීය ගන්න වගේද වැටෙන්නේ? සර් සාමාන්‍යයෙන් එක බේස්ලට් එකක් කොහොමත් ලක්ෂ 4 ගාන වගේ සර්ට දාලා දෙන්න පුළුවන්. ලක්ෂ 4 ගාන වගේ දාලා දෙන්න පුළුවන් එක බේස්ලට් එකක්. එහෙම කරලා දෙන්න පුළුවන් සර්. සේනා ෆුල් පේමන්ට් එක කරන්න. ඊට පස්සේ අපි ඩිලිවරි එක හවස් වෙද්දි කරන්න. නියමයි. ඔයාලගේ කඩේ නම් ඇත්තටම මරු දරුවා මරු. එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් මම අර පැත්තේ ටිකක් බලලා මේ වැඩේ ටිකක් කරගෙන යන්න. අර පැත්තේ ඉන්නවනේ අනිත් කට්ටිය. ඔව් සර්. එහෙම වෙන්න. ඒ පැත්තේ ඉන්නවා. මේ එතනින් බලලා වැඩේ කරගන්නකො සර්. නෝනා එන්න. අනේ මල්ලි මේ පළල්ල කීයකට වගේ දෙන්න පුළුවන්ද? මේ ඩිසයින් එක නම් වව් මරු අනේ. මැඩම් ඕක නම් ලක්ෂ 8ක් වෙනවා. ඕක තමයි දැනට අපි හදන හොඳම ඩිසයින් එක තියෙන ඒ වගේම හොඳටම රත්තරන් දාලා හදන මේ වලල්ල. ඕක ලක්ෂ 8ක් වෙනවා මැඩම්. වෙන තැනක ගන්න ගියොත් නම් ඉතින් ලක්ෂ 14ක් විතර වෙනවා. අපි දැන් කඩේ අලුතෙන් පටන් ගත්ත මුල් දවස් ටික හින්දා තමයි මේ ගානට දෙන්නේ. මැඩම්ට බෑ ඕක ගොඩක් වටිනවා ඉතින්. දවසින් දවස රත්තරන් වැඩි වෙනනේ. මැඩම් ඕක අරගෙන වැඩ කඩේකට තිබ්බත් ලක්ෂ 15කට උඩින් තියන්න පුළුවන්. ඇත්තටම. It's okay මල්ලි it's okay. මම හිතුවේ ලක්ෂ 20ක්වත් කියයි කියලා. වව් මම මේකෙන් 5ක්ම ගන්නම්. දැම්ම මම මේකට පේ කරනවා. මේ දෙන්නකො මල්ලි මට මේක එහෙනම්. උපුලා අර අපේ හොඳම වලල්ල තියෙන්නේ ලක්ෂ 8. ඒකෙන් 5ක් ඕනේ. ඔව් ෂෝරූම් එක ඇරවරෙන්ක 5ක්. ඔව් ඒකෙන් 5ක් කරවරෙන්. හරි. රියානා මේ ජුවලරි ෂොප් එකේ බඩු නම් හරිම ලාභයි නේද? වෙන තැනක ගන්න ගියොත් ලොකු ගාණක් නේ. මේ ෂොප් එක නම් මරුවනේ. පොඩි කොල්ල සෙට් එකල්ලු කරගෙන යන්නේ. හොඳට කරනවානේ. බලන්න හොඳම රත්තරන් වලින් මේව හදලා තියෙන්නේ. අනික ගාණත් වටිනවා අප්පා. වෙන කඩවල එහෙම කොච්චර ගණන්ද? නේද රියානා? අපි ආයේ මේකෙන්ම තමයි බඩු ගන්න එන්න ඕනි. වාව් මාර ඩිසයින් තියෙනවා. මේවා ඉතින් අන්කොමන් ඩිසයින් නේ. මේවා දැක්කම මගේ හිත ඇදීලා බෙදිලා යනවා. ඒකනේ අප්පා. මම්මගේ මුබාරක්ට මේ අලුතෙන්ම මෙයාලා හදලා තියෙන මාලේ ගත්තා. මේක මාර ලුක් එකක් තමයි තියෙන්නේ. රිච් පෙනුම තවත් වැඩි කරලා දෙනවා. අපේ මුබාරක් ඉතින් දැන් ඉන්නේ කුඩා. දාගන්න සුද්දා. අනේ රාජු අයියා. අන්න සඳුනය කිව්වා මේ අපේ රත්තරන් හදන තැනට තව කොල්ල දෙතු තුන් දෙනෙක් ඕනි කියලා. බඩු ගොඩක් ඕනිලු. කොහමද මං හදාගත්ත රත්තරන් මාලේ? කට්ටිය කියන්නේ අඩෝ දැම්මට කුඩා. හිටියේ මම ඉස්සර සුද්දා. අඩෝ ලක්ෂ ගණන් හම්බ කරන කුඩා. හරි පුංචමල්ලි. මේ මං එවන්ට කියන්න. සඳුන් අයට පුළුවන් නම් මේ කඩේට කියන්න. කඩේ හොඳටම බිසි. උපුල් අයියත් අතන වැඩ. උඹලගේ අයියටයි දෙන්නට පෙන්න කියපන්. මේ කඩේ හොඳටම බිසි. මේ නෝනලා මහතුරු ගොඩාක් ඉන්නවා බඩු ගන්න ඇවිල්ලා. තව ඕඩර් දෙක තුනකුත් තියෙනවා. ටක් ගාලා එන්න කියපන් එන. ගෙවන්න ණයන කටවත් මට වර්ගව. ස්වයංක්‍රීයව සල්ලි එනවා ගිනුම් වලට මාසිකව. අඩෝ කුඩා. උන්දන් කියන්නේ අඩෝ රාජු අයියා මට කුඩා. කොහොමද රාජු අයියා? සුද්දා එහෙම දැන් අපිට කියන්නේ කුඩා. අඩේ පුංචා. මෙතනට මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ මොනවද බං කියන්නේ? උන් හිතා අපි මේ කුඩු විකනලා මේ මෙව්ව කරනවා කියලා. ඵලයන් ගිහිල්ලා කියපන් සඳුනට මගුලක් කියනවා. කුඩා කිය මොන විකාරයක්ද මේ? ලස්ස ගණන් හම්බ කරන කුඩා. හරි. එන අපි ගියා රාජු අයියා. සුද්දයියා මට පේන විදියට මේකේ තෙල් ඔක්කොම ඉවර වෙලා අප්පා. යකෝ දැන් අපි කොහමද යන්නේ කියපන්. අතේ සතේ නෑ බන් සක්වලා තෙල් ගහන්නවත්. බාබුට කොල්ලක් දීලා බලපන් තෙල් ටිකක් අරන් එන්න විදියක් නැද්ද කියලා. අයියෝ බලපන්කෝ මන් දන්නේ නෑ බන් මොකද්ද අපිට මේ උනේ. 2026 ලැබුවත් හරි අපිට කෙලුණ එකමයි බන් උනේ. අයියෝ මන් දන්නේ අන්න අරුන් රත්තරන් බඩු කඩේකුත් දාගෙන නේද බන්. උම් රංගෙ විටෙන් ගේම ගැහුවා බන් කොහොම හරි. අපිට ඉතින් අන්තිමේදී කෙවිත නැති වුණා. 25ේම වාසනාව ගියා. 26ේම වාසනාව ආවා. සුද්දයියා කෝල් ගන්න ෆෝන් එකේ සල්ලි නෑ අප්පා. කඩේ කාඩ් එකක් දාගන්නවත් ඉදිහන් නැතු ඉන්නේ. මේ දවස්වල කන්ත්‍රාතුත් එන්නේ නෑනේ මිනිහෙක් මරන්නවත්. ඒකනේ වෙලා තියන්නේ අප්පා.
ඉඳකින් තොපි වගේ කාලකන්ණිය ආශ්‍රය කරන ඉඳ තමයි මටත් මෙච්චර කිසි දියුණුවක් නැත්තේ. ෆෝන් කාඩ් එකක් දාගන්න සල්ලියක් නැති වුණේ උඹලා. මහ ලොකර පාවිච්චි කරන ෆෝන් ඉඳකින් බං සක්වලයා. තොග ඔය කුරු කොණ්ඩ ටිකක් මට කපලා දාන්න හිතෙනවා. මොකෙද්ද වගේ? සික්. අප්පත බොල අර එන වණ්ඩිය බලපන්කෝ අයියා. අඩේ රත්තරන් පාට රේන්ජ් රෝවර් එකක් නේද? හම්බලපන් අයියා. අයියා බලපන්කෝ. මට උඩු බලපන්කෝ ඒක. කවුද බොලේ මේ? අරුන්වත්ද? උණ්ඩ කොහෙද මේකක් ගන්නෙ? රත්තරන් බඩු කඩේ කරලා. කියන්න බෑ හැබැයි. උන් වෙන්නත් පුළුවන්. බලමුකෝ. හප්පට බොල මේ උඹලානේ රංග පිටෙන් ගොඩ කියපු මිනිස්සු. පුh බලපල්ලකෝ. දාගෙන ඉන්න මාල්ල. මරු වාහනේත් රත්තරන් කරන්නෙත් රත්තරන්. ආයෙ ඉතින් ගොඩ එල ඉතින්. හරි එල. දැන් අපිට පෙන්නන්න දායි උඹලගේ තරහතිනම. බලවංග සක්වලයා. අඩේ සඳුන් අයියා. අඩේ උඹලගේ රත්තරන් බිස්නස් එකට අපිවත් ගනින්කෝ බං. වැලේ වැල් නැතු ඉන්නේ අයියා. මේ සුද්ද අයියාගේ බොරු පම්පෝරිය. කාඩ් එකක් දාගන්නවත් සල්ලි නැතු ඉන්නේ. අම්මට බොල මාල. කුරා බලපංකෝ. ටයිකෝඩ් දාලා සුදනා වගේ කොහොමලගේ මල්ලි රාජුයි එහෙම. රත්තරන් බඩු කඩේ වෙන්න ඇතිනේ. මම එදා යද්දි දැක්කා. රාජුවා ටයිකෝඩ් දාගෙන රත්තරන් බඩු කඩේ රත්තරන් දෙනවා මිනිස්සුන්ට. පුh මරෝ බං. අපිවත් ගනින්නකෝ අයියා කඩේ අතු ගන්නවා. වැලේ වැල් නැතු ඉන්නේ අප්පා. මාත් මේ උඹලා හොයාගෙනම තමයි යාවේ. අලුත් අවුරුද්දේ පරණ තරහමරා ඔක්කොම අපි අමතක කරලා වරෙන් අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරමු. උඹලවත් ගොඩ දාමු. උඹලත් කොල්ලෝ අපිත් කොල්ලෝනේ බං. කොල්ලුනාම ගොඩ යන්න ඕනේ. උඹලා තාස නැද්ද මේ වගේ රත්තරන් මාලා දාගෙන මේ වගේ සුපිරි වණ්ඩි පැදගෙන මේ වගේ චිල්ලකේ ඉන්න? ඔය පව්කාර ජීවිතේ අතහැරපන්. දැහැමිව ජීවත් වෙන අපි වගේ සාධාරණ විදියට වරේ රත්තරන් බඩු කඩේ ඕනි තරම් වැඩ තියෙනවා. හැබැයි පුතේ උඹලා ගේම් නම් දෙන්න ලෑස්ති වෙන්න එපා. උඹලාව කෙලින්ම දාන්නේ රත්තරන් හදන තැනට. එතන ඉතින් CCTV තියෙනවා 40ක් 50. උස්සන්ට නම් බෑක රත්තරන් බඩුවක්වත් ඈ. අවංකව වැඩ කරොත් උඹලට මම මාසෙට ලක්ෂ 5ක් දෙනවා. මොකද කියන්නේ? කැමතිද වැඩේට? සඳුන් අයියා සත්තකින් අය ජීවිතේට හොරගම් කරන්නේ. ජීවිතේට හොරගම් කරන්නේ. අචින්ති දම්පි භවති චින්ති දම්පි විනාශති කියනවනේ. අය ජීවිතේට හොරගම් කරන්නේ. මේ ඇත්තමයි මං අවංක වෙනවා. අනේ මාව වැඩට ගන්න සඳුන් අයියා. අඩේ සුද්ද අයියා. ඔය උඹගේ ඔය පඬිතකම අතල්ලා මේ සඳුන් අයිලත් එක්ක අපි සෙට් වෙමු බං. මුන් දියුණු වෙනවා. අපි යටට යනවා. මුන් එක්ක එකතු වුණොත් අපිටත් උඩට දියුණු වෙන්න පුළුවන්. ඒක තේරුම් ගනින් 2026 වත්. තේරුණාද? අඩේ සඳුනා මාත් කැමතියි බං. අපේ බාබුවවත් ගනින්. එතකොට අපේ ලැබරි අයියාත් ඉන්නවා. ඌවත් ගනින්. අපි එන්න උඹලගේ රත්තරන් බඩු කඩේ වැඩට. කිසි දෙයක් හොරකම් කරන්නේ නැතුව සාධාරණ විදියට වැඩ කරන්න. උඹලා අපිට පඩිය දීපන්කෝ. අඩෝ මරු බං. උඹලා ඇත්තටම ගේම ගැහුවේ නං ඈ. අඩෝ රංකෙවිට මං උස්සව තමයි. ඒත් බං ඒක මල් ළඟ තිබ්බනම් මං ගොඩක් වැරදි දේවල් කරනවා බං. උඹලා හොඳ වෙලාවට ඒක ගත්තේ. උඹලා ඒකට මොකද්ද බං කරවුවේ? ඒක තියනවද උඹලා ළඟ? පිස්සුද බං. ඔය රංකෙවිට තියානින්න. අපි උඹලගෙන් උස්සලා එදා මේක ගොපුලියකාට ගිහිල්ලා දුන්නා. ඊට පස්සේ තමයි ඉතින් අපිට මේ හැම දෙයක්ම ලැබුණේ. ගොපුලියකා හින්දා තමයි. මේ හරි එහෙනම් මේ වාහනේට නැගපන්. ඔය ස්කූටර් අදින් පස්සේ ඕනේ නෑ. උඹලාට ඉතින් තව මාස දෙකකින් මීටත් වඩා හොඳ වාහනයක් බස්සන්න පුළුවන්. උඹලා කොල්ලෝ සෙට් එකටම දැනුම් දීලා හවස් වෙනකොට වරෙන්කෝ. මේ අද අපි අලුතෙන් හෝටලයකුත් ගත්තා. ඒකේ සුපිරිම පාටියක් තියෙනවා. ඒ පාටියට වරෙන්. ඒ පාටිය අපි කතා කරමු. අපි මේ ඒකට යන ගමන් ඉදි තව උඹලව දැකලා නතර කරේ. මේ ඇයි ඕක මොකද්ද? වාහනේට මොකද්ද වෙලා තියෙන්නේ? හඩේ අපි එන්නම් බං. වටෙන්ට ඉතින් මොකද්ද වගේ බං? උඹලා ඉතින් දැන් ලොකු සල්ලිකාරවනේ ආශ්‍රය කරන්නේ. අපි ඉතින් පොන්චි මිනිස්සුනේ බං. උඹට කියන්න මේ රුපියල් 150ක් නෑ බං මේ ස්කූටරේට තෙල් ටිකක් ගහගන්න. හන්ත අසරණලා ඉන්නේ බං. වැඩක් නෑ ඉතින් ඈ. 26 ලැබුවත් හරි. උඹලා තමයි මේ වගේ දෙයක්වත් අරගෙන ආවේ. උඹලා තමයි දෙයියෝ ඉතින් අදින් පස්සේ අපේ. හඩෝ අපි එන්න. මේ උඹලා දැන් ඵලයන් එන්න. උඹලගේ කාලෙත් අපරාධනේ බං. කුරා ජීප් එක පිටිපස්සා ලක්ෂ 2ක් ඇති. ඒ ලක්ෂ 2 මේ සුද්දාට දීපන්. මේ සුද්දා ඒ ලක්ෂ 2කින් උඹලා සුපිරි ඇඳුම් ටිකකුත් ඇඳගෙන මේ බයික් එකකට තෙල් ගහගෙන මේ වරේ මේ ඇවිල්ලා කතා කරමු හෝටලෙදී. එහෙනම් අපි යනවා ඈ. ඔටේ උඹට ඉතින් ලස්ස 2 කියන්නේ ඉතින් රුපියල් 10 වගේ තමයි නේද සඳුන් අයියා? මරු බං. උඹලාට ගේම් දුන්නාට සමාවයන් ඈ. ඒවා 2025 නේ දුන්නේ. 26 ඉතින් උඹලත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. එකෙන් ඉතින් රෙස්පෙක්ට් උඹලට. උඹලා තමයි දෙයියෝ. මල් පහන් තියලා උඹව තමයි අදින්දලා මම වඳින්නේ. උඹ තමයි මගේ දෙයියෝ සඳුන් අයියා. ඔන්න යාළුවනේ රංකෙවිට කතාව ඔහොම තමයි ඉවර වෙන්නේ. ඔයාලා ඕනි කිව්ව හින්දාම තව කොටසක් අපි වෙනම හදලා ගෙනාවා. අපි සෙට් එකේ දිනු වෙන කොටසක්. ඔන්න සුද්දලාවත් දැන් අපේ සෙට් එකට ගත්තා. එහෙනම් තාත් ලස්සන වීඩියෝ ටිකකින් අපි මේ අවුරුද්දේ හම්බෙමු. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. මතක ඇතුව අපේ Cartoon Tunes YouTube channel එකේ අලුත් වීඩියෝ එක දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් ඒ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. ඕන්න යාළුවනේ තවත් සුපිරිම කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අපේ Cartoon Tunes YouTube channel එකේ.
දැන්ම ගිහලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා කමෙන්ට් box එකේ මම pin කරලා තියන්නම්.